හායි යාළුවනේ අදත් අපි වීඩියෝ එකක් කරන්න ඇවිල්ලා ඉන්නේ. අද අපි එක්ස්පෙරිමන්ට් එකක් විදියට කරන්න හැදුවේ කාසිය භූතයා. ගොඩක් වීඩියෝ වල කට්ටිය කියන ඒවා හැටියට කාසිය භූතයා කරාම පෙලක් වෙලාවට හොල්මන් ආත්ම කතා කරන අපිත් එක්ක පෙලක් වෙලාවට වැහෙනවා කියලාත් කියනවා. අපි අද ඇත්තටම කරලා බලමු කාසිය භූතයා ඒ විදිහට අපේ කාට හරි කතා කරයිද අපි කාට හරි වැහෙයිද කියලා. මෙයත් කලින් මෙහෙම කාසිය භූතයා කරලා තියනවලු. මොකද්ද බං උනේ කියනවද? ඔව් යාළුවනේ අපේ යාළුවෙක්ටත් අපි මෙහෙම බෝඩින් ඉන්නකොට කරලා යකා වැවුනා. ඒකෙන් පස්සේ අපි බය වුණා ඒ කරේ නෑ. යාළුවනේ කාසිය භූතයා කරන්න කොලයක් ඕනි අපිට. පිටිපන්දන් 4කුයි පහේ කාසියුයි අපි ඒ ටික ලෑස්ති කරගත්ත කලින්ම අපි දැන් ඉන්නේ හරියටම පාළු ඉදමක වත්තක. මෙතන යා පැත්තේ කනත්තුකුත් තියෙනවා. මෙතන කලින් අවතාරය ඉදලත් කියලා තියෙනවා. මෙතන ගොඩක් අය දැකලත් තියෙනවා මෙහෙම අවතාරයක් ඉන්නවා. ඉතින් අපි අද මෙතන කරලා බලමු එහෙම ආත්මයක් ඉන්නවද කියලා. මෙතනට අපි එද්දි යාළුවනේ දැන් 11යි වෙලාව හරියටම අපි මෙතනට එද්දි පට්ට කරවලයි වටේ පිටාවේ මොකුත් නැහැ. අපි මේ පාළු වත්තක ඉන්නේ. සද්ද බද්දත් ඇහුණා. මෙහෙම ආත්මයක් ඉන්නවා කියලාත් කිව්වා. අපි බලමු අද මෙතන එක්ස්පෙරිමන්ට් එක කරලා. අපිට මාම කෙනෙකුත් හම්බුනේ. මේ මාමත් දැකලා තියෙන අපිට එයාගෙන් අපි විස්තර ඇහුවා. මේ මාමත් කිව්වා අපිට මෙහෙම කරන්න එපා ඔය වගේ වැඩ කියලා. 6න් පස්සේ මේ වත්ත මැද්දෙන් කවුරුත් යන්නෙත් නෑලු. සද්ද බද්ද නම් ඇහෙනවා යාළුවනේ. අපි බලමු ඒ උනාට එක්ස්පෙරිමන්ට් එක කරලා. සත්තුත් ඉන්නවලු යාළුවනේ. අපි බලමු එහෙනම් එක්ස්පෙරිමන්ට් එක කරලා. යාළුවනේ අපි දැන් කාසිය භූතය කරන්න පටන් ගන්න හදන්නේ. මෙතන අහලපාල පොඩි සද්ද බද්දත් ඇහෙනවා. ඔයාලා හොඳට අහගෙන ඉන්න. අපි මෙතනින් වැඩි කතා කරන්න යන්නේ. කනත්තක් තියෙනවා එහා පැත්තේ. දැන් 11ට විතර 11යි කාලෙට විතරත් ඇති වෙලාව. අපි දැන් පටන් අරන් බලමු. zoom කරන්න. යාළුවනේ කාසිය භූතයා අපි පටන් ගන්න හදන්නේ. ගොඩක් කට්ටිය කියනවා කාසිය භූතයා පටන් ගන්න කලින් පහේ කාසිය අතේ හොඳට අතුල්ලන්න කියලා. හරි එහෙනම් දැන් අපි කරලා බලමු. කාසිය භූතයා ඔයා ඉන්නවද? කාසිය භූතයා ඔයා ඉන්නවද? තාම නම් මොකුත් නෑ යාළුවේ. අපි ආයෙ පාරක් try කරලා බලමු. කාසිය භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසිය භූතයා ඔයා මෙතන ඇත්තටම ඉන්නවද? තාම නම් මොකුත් උන්නේ නෑ යාළුවේ. බත් කරලා බලන්න. ඉතින් යාළුවේ අපි කාසිය භූතයා මේක කරලා බැලුවා. මොකුත් උනේ නැහැ. අපි ආයෙ පාරක් try කරලා බලමු. සද්ද බද්ද නම් ඇහෙනවා. ඉටිපන්දන් ටිකක් නිවෙන්න ගියා. අපි මේක කරද්දි ඔයාලත් දකින්න ඇති. ආයෙ පාරක් try කරලා බලමු. අනිවාර්යෙන් ඉන්නවා නම් අපිත් එක්ක කතා කරන්න. ඔබ පටන් ගන්න. කාසිය භූතයා ඔයා ඉන්නවද? යාළුවනේ අපි ආයෙ පාරක් try කරලා බලමු. කාසිය භූතයා ඔයා මෙතන ඉන්නවද? ඉන්නවා නම් අපිට ගියක් දෙන්න. කාසිය භූතයා ඔයා මෙතන ඉන්නවද? කාසිය භූතයා ඔයා මෙතන ඉන්නවද? තියන් ගිල්ල නිකන් එළිනවා වගේ බා. මේ සද්ද බද්දත් ඇහෙනවා. නිරුණි බං ඉල්ලෙන්නේ නැහැ. ඉටිපන්දන් ටිකක් නිවින්න යනවා වගේ. සද්ද බද්දත් ඇහෙනවා. නිරුණි බා. කාසිය භූතයා මෙතන ඉන්නවද?
පස්සේ අනිත් කෙනා කොහොම හරි දැකලා තියෙනවා අවතාරයක් වගේ නිකන් පැත්තෙන් ඉන්නවා. ඒක දැකලා හොඳටම බය වුණා. කොහොම හරි යාළුවා ඒක මෙව්ව වෙනවත් එක්කම ඉටිපන්දන් ටිකක් නිවුණ යාළුවනේ. මුකුත් නෑ හැම අපි දිව්වා. එතනින් ආ රෙකෝඩ් කරන්න බැරි වුණා.